දාලා තමයි ඔය peer ගස් ටික හදලා තියෙන්නේ මේ මගේ ඊළඟට. අනිත් පැත්ත peer කොටුවේ. මේ ගස් ටික නම් පීඩලා තියෙන්නේ මේවා. මේ පොඩි ගෙඩි. එතන ගෙඩි වගේක් තියෙනවා. අනික් අතුලත් බොහෝ දුරට ගෙඩි එයි. මලුත් ඇවිල්ලා තියෙන්නේ. කෘමි හානි වලට නම් බේතක් ගහන්න වෙනවා දැන් හරි වගේ. මේ ගහ කප්පාදු කරලා තියෙන්නේ මේ ගහ. මේකේ ඔක්කොම මේවා අතු ආවේ නැහැ. මේවට කෘමි හානි ඇවිල්ලා කොළ ටික ඔක්කොම සවුත් වුණා. මෙතන ගෙඩියක් තියෙනවා මේ කවර දාලා තියෙන ඔක්කොම ගෙඩි වලට. කෘමි හානි වලට කෘමිය කෙවිල්ලා කාලා කඩලා මෙතන බේත් පාරක් ගහන්න වෙනවා. මේව නැත්තම් අනිත් ගස් වලටත් බෝ වෙනවා. කෘමි හානි මේකේ දැන් මලුත් ඇවිල්ලා තියෙනවා මේ. බලන්න මහන්සි වෙලා හදලි වෙලා ගහෙන් ගහට ගිහින් හැමදාම ඉතින් ගස් අත ගාලා බලන්න නෑ මේ පිටි මකුණු ඉන්නවද පොළ කොට වෙනවද කොම් විශ්තේ පිටි මකුණු මේ තියෙනවනේ පිටි මකුණු මේ කුලේ සම්පූර්ණම පිටි මකුණු වට තමයි බේජ් ගහන්න නැත්තේ කොළ මෙහෙම උස්ස අනිත් කොට බෝ වෙන්න කලින් පිටි මකුණන්ට බේත්යක් ගහන්න නෑ දැන් මේකට පිටි මකුණන්ටයි පණුවන්ටයි ඔක්කොම මේ ගහ මේ ඔක්කොම එකට හිටිය වෙනනේ මේ ගහ ලොකුට වර්ධනය වෙලා නැහැ මේකට පෝර මදි මං හිතන්නේ එක්ක වෙන මොකක් හරි රෝගයක් හරි ඇවිල්ලා තියෙනවා මේ ගහත් එමය මේකත් ලොකුට වර්ධනය වුණේ නැහැ මේ ඔක්කොම එක වයස ගස් ටික මේක නම් මේ ළඟදී හිටපු peer ගහ මේක නම් හැදෙනවා උලන්නේ මේ ගහටත් මොකක් හරි රෝගයක් තියෙනවා මම මේකට වේත් ගැහුවා මේ තියෙන මේ කොළ වලට ඇවිල්ලා තියෙන ලෙඩේ මේ කොළ කළු වෙනවා ඒකටත් බලලා දිලීරනාශකයක් ගහන්න ඕනේ නැත්තම් ගහේ වර්ධනය මල් පිපිල්ලේ ඔක්කොම බාල වෙනවා මේ තියෙන මගේ peer ඇපල් peer මම හිතුවල් තියෙන ඇපල් peer මම පොළ දැන් පොළොවට පෝර දාලා තියෙන දවස් ගානේ වතුර දානවා සුද්ධ කරනවා වැඩ ගොඩක් තියෙනවා දවසට කරන්න ගෙදර ඉන්න දාට කරන්න වැඩ ගොඩයි දවස කිව්වන් දවස මදි වැඩ ටික කරගන්න ඔක්කොම කරගන්න මේ ගහටත් මේ ලෙඩ ඇවිල්ලා මේ මම මේ කොළ ටික කඩලි වල දාලා තියෙන්නේ කොළ කඩලා මේ බේජ් ගහලා තියෙන්නේ තාම ඒ උනාට සාර්ථක නැහැ උනාට මල් දෙක ගන්න ඇවිල්ලා තියෙනවා මේකෙත්